Meanwhile, Dayasri Joysekara, speaking to the media on behalf of the People's Joint Opposition, stated that if the bill to extend the retirement age of judges is presented to court, the Chief Justice should step down. No, the issue is this. As we said, one should not judge their own case. Now, in Hong Kong, if I remember correctly, our Professor G.L. Peiris would remember the Chief Justice stepped down in that instance. When a similar move as this was brought there to extend the term, he said, I am stepping down from this. I am requesting our Chief Justice respectfully, please, you are an honourable judge. You are someone who has done a massive amount of work in this country. Please, when this is brought, you could also step down, or otherwise just step aside and not hear this case. That would actually be the best thing to do. No, there is no such issue. I respect him very much. He has delivered a very important judgment. I showed it to you. I think you have all of it. I will get that judgment for you now. Read that judgment. Vijit Maralgoda, Nawaz and Jayantha Silva, all whom are highly respected judges of this country, have stated this very clearly in a judgment. Premnath Sidolawatta has also stated clearly in a judgment that one must never hear their own case. This was the situation that arose when an attempt was made to question Professor G.L. Peiris, the leader of the People's Joint Opposition. අද මේ පුවත්පත් සාකච්ඡාවේදී මේ පුවත් මේ ප්‍රෙස් කොන්ෆරන්ස් අලකිරීමේ සංදර්ශනය කරන්නේ නැහැ. වැදගත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඉතිහාසය ගැන අපි වෙනම පුවත්පත් සාකච්ඡාවක්. ඉතිහාසයෙන් 18 20 සංශෝධනය ගැන ඒක අපොදීත්‍යමක් කියනවා. මේ පාර්ලිමේන්තු නියෝජනවල වැදගත් මහත්වරු ඉන්න එතුමාත් එක්ක කතා කරන දේවල් ටිකක් තියෙනවා. ජයසිරි තුමනි ඔබතුමා මේ ඉතාම වැදගත් කාරණයක් වගේ නායක දඩයක් කරනවා. අර ඔබතුමා ඔය ඉරත කියපු කාරණයක් එක්ක දැන් මේක එකට පටලවලා සමාජය වැඩිද තේරුම් ගන්න පුළුවන්. මේකතරම වැදගත්. ඒ කියන්නේ ඔබතුමා ඔය දවසේ කිව්වා මේ අර එකතු වෙන කොටස් ආර්ථික භාෂාව ඔය ඒකම ඩිවිෂන් එකක් තියෙනවනේ ඒකක් පිළිගන්න. හැබැයි දැන් මේ දඩමීම ඒකේ දඩයම් කරන්න හදන නායකයෝ කොහොම ඇත්තටම නිශ්චිතව නම් කවුද ඒ නායකයා? A process of hunting individuals who have the strength to put up a fight in the next presidential or parliamentary election and cannot be defeated has been initiated. There are a large number of fabricated lawsuits filed to kick off that process. So what these people are doing is a plan to strengthen that even further. අද ජනම මේ ආපහුත් කියන්නේ මේ අලකිරීමේ ව්‍යාපෘතිය නැහැ. දැන් මේ මාධ්‍යම පටන් ගන්න ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ හැබැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න අහන්න දීලා ඒකට අවස්ථාවක් දුන්න එකම නැහැ. නෑ බර ජනම පුවත්පත් සාකච්ඡා අලකිරීමේ නැවත තුන් සැරයක් කිව්වා ප්‍රශ්න අහන්න කියලා. අහන්න දෙනවා. ඔබතුමාගේ මේ මාධ්‍ය සාකච්ඡාව සහ මේ ඒකාබද්ධ විපක්ෂ කරන ගත්තාම අපේ මහාචාර්යතුමා ඊළඟට අනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රංජිත් බන්දු බණ්ඩාර මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ දෙවැන්තියෝ දේශපාලන දෙවැන්තියෝ ඉන්නවා. මේ අයගේ වයස ගත්තාම අවුරුදු 77 80 82 වගේ වයසවල මේ දේශපාලන දෙවැන්තියෝ විදිහට කටයුතු කරනවා. මම හිතනවා ඔබතුමාලා මේ පක්ෂ කණ්ඩායමට තුමාලාගේ සහයෝගය ගන්න සහ උපදේශකත්වයේ ගන්නේ ඔවුන්ට තියෙන පරිණත බව සහ අධ්‍යයන බහුලකම. ඇයි ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ නිකුත් මිනිසුරුගේ දුර කාලය වැඩි කරලා. ඒ අයගේ අධ්‍යක්ීම, එයාලගේ පරිණතභාවයත් එක්ක මේ රටේ ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්න මේ ආණ්ඩුව ගන්න වෑයමට ඔබතුමාලා හරස්. නෑ ඒකට පැහැදිලි උත්තරයක් තියෙනවා. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් මේක කරලා තියෙන අපිට ඒකේ විනිශ්චය කරනකොට පමණක් නෙමෙයි. විශේෂඥ වෛද්‍යවරු දැන් අද අපේ රටේ ඒකට විශ්‍රාම කරනවා 63 දී. ඒ වෙන රටවල දැන් අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සාධාරණීකරණය කරමින් මේක තිබුණා. ඒතුමා සඳහන් කළා නිදර්ශන කිහිපයක් සඳහන් ප්‍රසිද්ධය අමරිකානු එක්සත් ජනපදයේ එක්සත් රාජධානියේ හැම රටකම විනිශ්චය පමණක් තෝරාගත්තේ නැහැ. විශේෂඥ වෛද්‍යවරු, විශ්වවිද්‍යාල මහාචාර්යවරු, එතකොට රාජ්‍ය සේවයේ අංශ ප්‍රධානීන් මේ හැමෝටම පොදුවේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.